තෙරුවන් සරණයි සියලුම දරුවන්ට. මේ විශ්වයේ මම ඊට කලිනුත් කිව්වා මේ මහා සෑයේ කොතන මොකද උනේ කියලා තාම මේ එනතුරු උත්තරයක් නැහැ. හිතන්න එපා මේක සෙල්ලමක් කියලා. මං කිව්වා රටේ තත්ත්වය ගොඩක් වෙනස් වෙනවා. සුබහදා වෙනස් වෙයි. සමහර තැන්වල මුහුදු ගරලියල්ල අඩු වෙන්න පුළුවන්. ලොකු විපත් වලට මුහුණ දෙන්න වෙයි කියන කතාව මම ඉස්සෙල්ලත් කිව්වා. පටන් අරන් තියෙන. මේවා එන්නේ මේ සියලු දෙනාට පොදුවේ මිනිසුන්ගේ වැරදි හදාගන්නේ නැතුව මේ රට හැදෙන්නේ නැහැ. එක්කෙනෙක් හැදිලා බෑ. පොඩි පිරිසක් හැදිලා බෑ. සියලු දෙනා මේක මතක මේ මද්ර හැමදේම නවතින්න ඕනේ. ගොඩක් මිනිසුන්ගේ වැරදි තියෙනවා. මනුස්සයෝ හිතන්න එපා මේ දේවාලකට ගියා කියලා, හෙට ගියා කියලා, බලි පොල් කරා කියලා මේ කැළඹීම් නැවතී කියලා. මේ සබහාදාම කැළඹිලා තියෙන්නේ මොකද විෂ්ණු දෙවියෝ හැරලා ඉවරයි. එන්න මේ රටේ ලොකු ඉස්සරහට තව ගෙවල් පවා ගිලෙන්න හරි මේ මහ පොළොව පවා පැලි ඇතුළට යයි. ඊට වඩා ලොකු ප්‍රශ්න ඇති මේ වෙහි නැවතෙනවා කාලෙකින්. නැවතුනම් පස්සේ සූර්ය එළියෙන්න ගනි. සූර්ය එළිය අධික රස්නයක් පැතිරේ. ඒ රස්නේද මිනිස්සු පිච්චෙන්න ගනි. මොකද එක සූර්යාවක් නේ, සූර්ය දෙක තුනක ශක්ති කදම්බ වැටෙනවා මේ මහ පොළොවට. මොකද මම නිතරම කියනවා පව් හොත ගන්න කියලා. මේ අධික මිනිස්සුන්ගේ සල්ලි නිසා ගොඩක් මේ හැමදේම අමතක වෙලා මේ රටේ ලොකු එළඹීම් ඇති වෙනවා. ඒ හින්දා පරිස්සමෙන් ජීවිතේ ගෙනියන්න, ධාර්මික වෙන්න. දැනටත් මට කියන්න තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනයට ලොකු හානි වෙච්ච දේවල් ඉන්නේ. ජනාධිපතිතුමාට මම කියන්නේ කාරුණිකව ඔය හැමනි කුඩු ගංජා මිනි මෙරුන් ඒ දේවල් හොයනවා වගේම මේ රටේ සම්බුද්ධ ශාසනයේ උත්තරීත දේවල් මේ වෙනකොට නැති වෙලා තියෙනවා. එතකොට මේ මම නැවතත් කියනවා තෝරන්නේ පොත සම්බන්ධව ගොඩක් පරීක්ෂණයක් කරන්න කියලා. ඒ වගේම සිරිපාදේ ගාන්ටාරයක් රත්තරන් ගාන්ටාරයක් තිබ්බා. එතකොට ඒ ගාන්ටාරේ චොපර් එකකින් ගාන්ටාරයක් ගෙනල්ලා තැම්පත් කරලා මේ මොකටද කියලාත් බලන්න. මේවා ජනාධිපතිතුමාට කිය යුතු කරුණු. මේවා අහනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මට දාන යුතු කරුණු විශ්වෙන් දෙන දේ තමයි මම දාන්නේ. ඒ හින්දා කාරුණික දරුවනේ සංවේදී වෙලා නිතරම මෛත්‍රී කරන්න, මේ රට ආරක්ෂා කරන්න, මෛත්‍රිය පතුරවන්න නිතරම ඔයාලගේ කිරණ කියන්නේ සිතුවිල්ල නිතරම මෛත්‍රී ඉල්ලන්න මේ රට ආරක්ෂා කරන්න කියලා. නැත්නම් ලොකු විපතක් වෙන්න යනවා. මොකද හැම රටවල් වලට එනවා අපේ රටට ගැඹුරු නොදී දීගෙන තියෙනවා. මොකද අපේ රට විශ්වයේ තීරණයක් කරලා තියෙන වැරදි හදන්න. ඒ හින්දා අවුරුදු දෙකක් තියෙනවා. 2027 2028 කියන කාලය වෙනකම් ලොකු ගැටුම්කාරී වලට මුහුණ දෙන්න වෙයි. යුද්ධයක් ඉවරුණාට මේ මරණ සංඛ්‍යාවට වඩා මහා සංඛ්‍යාවක් දැන් බිලි යනවා. ඒ හින්දා මෛත්‍රී කරන්න සියලු දෙනාම භාවනා කරන්න, මෛත්‍රී භාවනා කරන්න, මෛත්‍රියේම සිටිවිලි දෙන. මොකද මෛත්‍රී බුදුන් පහළ වෙන යුගයේ මේ මහා භද්‍ර කල්පයේ මෛත්‍රියක් නැත්නම් කිසිදෙයක් ඇති වෙන්නේ නැහැ. ධාර්මික වුණොත් සියලු දෙනා එක තැනක නැගිටී නැත්නම් ඔක්කොම දෙගරකට යයි කියන එක විශ්වයේ පණිවිඩයක්. මට මහා ඊශ්වර පියාණන්ගේ කියන උපදෙස් මත මන් දෙන පණිවිඩේ මේ ටික්ටොක් එක හෙළුවෙන් ඉන්න බයිතෝයිලයි විකටන්නේ මේ බලන්න කියන මෙව්වා බලලා ඔයාලා හැදෙන්න එක ඉස්සරහට තව මිනිස්සු හෙළුවෙන් ඉඳලා තායි දැනට අර වදිනවා මේවා අඳිනවා දුන්න නැතුව දානවා තවත් ඒක බල්ලෝ වගේ එක කරා විදිහටත් දායි. ඒ ඉඳන් ඔන්න ඔය යන ප්‍රතිපත්ති වෙනස් කරලා ධාර්මික දේවල් කරන්න ලොකු ප්‍රශ්න වලට තවත් ඉඩ හැදෙයි. එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාට. සම්මා සම්බුද්ධ ශාසනය පිහිටයි.